Hi friends, welcome to my YouTube channel. Hi guys, welcome to my YouTube channel. අද මම මේ ඉන්නේ ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ඇතුලේ. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ කවදාවත්ම රටකට ගිහිල්ලා නැති යන්න අදහසක් තියෙන ආසාවක් තියෙන ඔයාට දැනගන්න පුංචි දේවල් ටිකක් කියන්න තමයි. ඉතින් මං අද මේ තනියම කොරියන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි එයාපෝට් එකට ආවට පස්සේ හිතුවේ දෙයක් වුණා. ඒ තමයි අපේ ෆ්ලයිට් එක පරක්කුයි කියලා අපිට දන්නලා තිබ්බා. හැබැයි මං ඒක දැක්කේ මෙතෙන්ට ආවට පස්සේ. මට ෆ්ලයිට් එක තිබුණේ රෑට. හැබැයි උදේ මට මැසේජ් එකක් දාලා තිබ්බා ෆ්ලයිට් එක පරක්කු වෙනවා කියලා. මම මේක දැක්කේ නැහැ. ඉතින් ෆ්ලයිට් එකේදී අපිට රෑ කෑම හමු වෙන්නේ. ඉතින් ෆ්ලයිට් එක පරක්කු නිසා අපිට එයාපෝට් එක ඇතුලේ තියෙන හොටෙල් එකකින් එදා කෑම කන්න පුළුවන් වුණා. අපේ කොරියන් ෆ්ලයිට් එකේ ඉන්න හැමෝම මෙන්න මෙතනින් තමයි එදා රෑ කෑම ගත්තේ. එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලත් මේ වගේ ගමනක් යන්න ඉන්නවා නම් එදා දවස බිසි නිසා ඔයාලට ෆෝන් එක චෙක් කරගන්න අමතක වේවි. හැබැයි මතක ඇතුව ෆෝන් එක චෙක් කරන්න. මොකද කලාතුරකින් හරි ඔයාලටත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔයත් පළවෙනි පාරට තනියම මේ වගේ ගමනක් යන්න ඉන්න කෙනෙක් නම් පුංචි හරි බයක් ඔයාගේ හිතට දැනෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න ඕනි නෑ. මේක ඇතුළට ආවට පස්සේ මේකේ මේ වැඩ කරන නිලධාරීන් හැමතැනම ඉන්නවා. එයාගෙන් ඔයාට අහන්න පුළුවන් යන්න ඕන ඊළඟට කොතනටද කියලා. ඒ නැත්නම් ඔයාගේ ටිකට් එකේ තියෙන විදිහට මේ තියෙන බෝඩ් වලින් බලාගෙන ඔයාට ඕන තැනට පහසුවෙන්ම යන්න පුළුවන්. හරි, දැන් අපි බෝඩින් වෙන්නයි මේ යන්නේ. ඔයා පළවෙනි පාරටම රට යන කෙනෙක් නම් ඊළඟට ඔයාට ඉන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ඔයාගේ ෂීට් එක ඔයා කොහොමද හොයාගන්නේ කියන එක. ඔයා එකටත් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. ඔයාට පේනවද මෙන්න මේ ටිකට් එකේ මේ ෂීට් කියන තැන 52K කියලා තියෙන්නේ. ඉතින් ෂීට් පේලියේ උඩ මෙන්න මෙහෙම ඉලක්කම් වලින් ලියලා තියෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ටිකට් එකේ තියෙන ඉලක්කම ළඟ නතර වෙලා ඒ පිළිවෙලට ඊළඟට තියෙන ඉංග්‍රීසි අකුරු පිළිවෙලින් වාඩි වෙන්න. හදිස්සියේ හරි හොයාගන්න බැරි වෙයි කියලා බය වෙන්න එපා. ස්ටාෆ් එකේ ඉන්න කෙනෙක් ඔයාට එතන පෙන්නාවි. එතකොට ඔයාට වින්ඩෝ එක ළඟ ෂීට් එකක් ඕනි නම් ටිකට් එක බුක් කරන වෙලාවට ඒක මතක් කරන්න. ඊටත් වෙලා ටික දුරක් ආවට පස්සේ අපිට ආයෙත් රෑ කෑම හම්බ වුණා. කලින් එයාපෝට් එක ඇතුලෙන් රෑ කෑම හමු වුණා. ඉතින් ෆ්ලයිට් එකේදීත් අපිට ආපහු රෑ කෑම හමු වුණා. මේ ටිකත් බොහොම අමාරුවෙන් ඉතින් කෑවා. ඒ වගේම තමයි ඔයා පළවෙනි පාරටම රට යන්න කෙනෙක් නම් ඔයාගේ දැනුවත් වීම පිණිස කියන්නේ මේක ගොඩක් පුංචි දෙයක්. ඔයාගේ ෂීට් එකෙන් ඉස්සරහා ෂීට් එක ඔයාට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔයාට මැප් එක බලන්න පුළුවන්, ෆිල්ම් බලන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ ස්ක්‍රීන් එකෙන් ඔයාට කරගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කොතනද කියලා ඔයාට මැප් එකෙන් බලා ගැනීමේ හැකියාවත් මෙතන තියෙනවා. ඉතින් කොරියාවට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැය 8කට ආසන්න කාලයක් යනවා. ඉතින් දැන් මේ උදේ වෙලා අපි තාම යන ගමන් එළි ලස්සනට පේනවා. වලාකුළුඩි ලස්සනට පරිසරය දැක ගන්න පුළුවන් අහස. ඉතින් ඔන්න උදේ කෑමත් හම්බ වුණා. උදේට මෙන්න මේවා තමයි අපිට හම්බ වුණේ. ඒ වගේම තමයි මීට අමතරව අපිට තේ, බීම, කෝෆි වගේ දේවල් ඉල්ල ගන්න පුළුවන් ආපහු. මේ ටික කෑවහම බඩ ෆුල්. බඩගින්නක් දැනුනේ නැහැ ඉතින්. ඒ වගේම තමයි මගේ ෂීට් එකේ මේ ෂීට් එකෙන් මම විතරයි මේ පැත්තේ ෂීට් එකේ හිටියේ. දා ෆ්ලයිට් එකේ මං හිතන්නේ සෙනගාඩුයි.
ඒ වගේම ගොඩක් අය මේ අහනම බලනම හොයනම ෆ්ලයිට් එකේ වොෂ්රූම් එක ගැන. ඉතින් ඔයා කවදාවත් ෆ්ලයිට් එකේ ගියපු නැති කෙනෙක් නම් බය හිතෙන්න පුළුවන් වොෂ්රූම් එක කොහොමද යූස් කරන්නේ වෙනස් වෙයිද කියලා බයක් හිතෙන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් මම ඒ ගැන කියලා දෙන්නම්. දන්නේ නැති කෙනෙක් හිටියොත් එයාට උදව්වක් වෙයි කියලා හිතලා. ඉතින් මේකේ මේ තියෙන්නේ කොමන්ඩ් එකට වතුර ප්‍රෙස් කරන බටන් එක. එතකොට අනිත් ඒවා සාමාන්‍යයි. එතනින් ගන්න පුළුවන් ටිෂු පේපර්ස්. ඒ වගේම තමයි ඔයා කොමන්ඩ් එක යූස් කරොත් එහෙම ඔයාට යූස් කරන්න වෙන්නේ මේ ටිෂු පේපර්ස්. මේ මොකද වෙනම වතුර ගන්න ෂවර් එකක් මේක ඇතුලේ නැහැ. ඉතින් ඔයාට බෙඩ්ෂීට් චුටි කොටයක් වගේත් හමු වෙනවා. හැබැයි මතක ඇති ඔයා යනකොට ඒ දෙක දීලා යන්න. ඉතින් දැන් අපි කොරියාවට කෙටු කළ තමයි ඉන්නේ. ඔයාලට මේ පේන්නේ කොරියාව අපේ ෆ්ලයිට් එක. දැන් ඉතින් මේ ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් හරි. දැන් අපි කොරියාවට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තිබ්බේ උදේ 5:15ට. හැබැයි ලංකාවෙන් පරක් වුණු නිසා උදේ 10යි ගානකට තමයි අපි ඉන්චොන් එයාපෝට් එකට එන්න පුළුවන් වුණේ. මම මේ දවස් 50කට ලංකාවට ගිහිල්ලා ආයෙත් කොරියාවට ආවේ. මම පළවෙනි පාරට කොරියාවට ආවේ මගේ මහත්තයා එක්ක. ඉතින් එයාව ගමනේදී මට ආය හදිස්සියෙම ලංකාවට යන්න වුණා. ඒ ගිහිලා ආයෙත් මම මේ කොරියාවට එන ගමන. ඔයාලට පේන්නේ ඉන්චොන් එයාපෝට් එක. පළවෙනි වතාවට හබී එක්ක කොරියාවට එනකොට මට ලොකු දුකක් දැනුන්නේ නැහැ. මොකද හිත කිව්වා ආයෙත් සත් දෙක තුනකින් මම ලංකාවට යනවා කියලා. හැබැයි මේ පාර නම් ඒක වෙනස් වුණා. ඉතින් අපි දෙන්නත් එක්කම එකතු වෙලා කටක් කාලා හිතේ තියෙන බලාපොරොත්තු ටික ඉෂ්ට කරගෙන අපි දෙන්නගේ දෙමව්පියන්ටත් සලකගෙන කාටවත් කරදරයක් නැතිව අපේ ගමන යන්න තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයත් කොරියාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරමු. ඔයත් කොරියාවට එන්න ආස කරන කෙනෙක් නම් කට්ටක් කාලා පාඩම් කරලා ජීවිතේ කොට යන්න තමන්ගේ පවුල් අය ගැන හිතලා තමන් ගැන හිතලා අනිවාර්යෙන්ම මෙහාට එන්න සහායක් දෙන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. අපේ පාස්පෝර්ට් චෙක් කරලා ෆින්ගර්ප්‍රින්ට් තියලා අපි වැතුල ගත්තට පස්සේ අපි මේ අපේ ලැගේජ් ගන්න තමයි යන්නේ. ඔයාලා ලැගේජ් එක තෝරගන්න ලේසි. ලැගේජ් ගොඩක් තියෙන නිසා ඔයාගේ ලැගේජ් එකේ මොකක් හරි සලකුණක් දාගෙන එන්න. ඔයාට එතකොට තෝරගන්න ලේසි. ඉතින් හරි. එයාපෝට් එකෙන් එළියට ආවා. දැන් අපි මේ ගෙදර යන ගමන්. මාව ගන්න හස්බන්ඩ් ආවා. වීඩියෝ එකක් නම් දාගන්න බැරි වුණා. එයාව දැක ගම ෆෝන් එක මට අමතක වුණා. හරි ඉතින් එහෙනම් ආයෙත් දවසක් වීඩියෝ එකක් කරන් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.